අයිබෝන් හැමෝටම කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරුණා ගොඩක් බිසි වුණ හින්දා. ඉතින් අද ඉරිදා දවස අද අපි යනවා මේ දවස්වල අපි කරගෙන යන ප්‍රොජෙක්ට් එකක ලොකේෂන් එකකට. මේ අවුරුද්දේ අපි ට්‍රැවල් කරත් ඒවා එඩිට් කරගන්න වෙලාවක් හම්බුනේ නැති නිසා ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඉතින් මේ ඩිසෙම්බර් වෙකේෂන් එකට මම හිතාගෙන ඉන්නවා අපි ගියපු තැන්වල වීඩියෝස් ටික එඩිට් කරලා අපේ channel එකට දාන්න. ඉතින් අද අපි යන්නේ කොහෙටද අපි ගිහිල්ලා කරන්නේ මොනවද කියලා මම යනකම පැහැදිලි කරලා දෙන්නම්. අද අපි යන්නේ සිගිෂ්වාරා ඉඳලා කිලෝමීටර් 20ක් විතර දුර තියෙන සස්කීස් කියන ගමට. ඉතින් සස්කීස් කියලා කියන්නේ UNESCO World Heritage කියන කැටගරි එකේ තියෙන ගමක්. මේක සැක්සන් ගමක්. වටපිට බැලුවම ඔයගලන්ට පේනවා ඇති කොහොමද රුමේනියාව වින්ටර් එකට සැරසෙන්නේ කියලා. ඉතින් ගස්වල කොළ හැලිලා පොඩි අඳුරු ස්වභාවයක් තියෙනවා වටපිටාවේ. ඉතින් මේ විදිහට තමයි රුමේනියාව වින්ටර් එකට සැරසෙන්නේ. මේ සස්කීස් ගම UNESCO ලෝක උරුමයක් වෙන්න ප්‍රධාන ගොඩනැගිලි දෙකක් බලපාලා තියෙනවා. ඉතින් එකෙන් එකක් තමයි 1493 ඉඳලා 1525 කාලවලදී සැක්සන්ලා විසින් හදලා තියෙන මෙන්න මේ ඉස්සරහෙන් ඔයගලන්ට පේන චර්ච් එක සහ කන්ද උඩ හදලා තියෙනවා ආරක්ෂිත බලකොටුවක්. ඉතින් මේකත් 14 වෙනි ශතවර්ෂයේදී තමයි හදලා තියෙන්නේ. මම වාහනේ මෙතනින් නැවැත්තුවා. බරු ටික මෙතනින් ඉඳලා උස්සගෙන යන්න බැරි හින්දා එන ගමන් බරු ටික බාලා තමයි වාහනේ මෙතනින් ගෙනලා නැවැත්තුවේ. ඉතින් අපි දැන් යන් එතනට මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් මේ ප්‍රොජෙක්ට් එකේ අපේ රෝල් එක තමයි මුළු සස්කීස් වල තියෙන හැම ගෙදරකම පාර පැත්තට මූණලා තියෙන මුහුණත ස්කෑන් කරලා ඒක ප්‍රොසෙස් කරලා රිපෝට් එකක් විදිහට සිටි හෝල් එකට දෙන එක. මේ ප්‍රොජෙක්ට් එක අපි අවුරුද්දක් විතර තිස්සේ කරගෙන එනවා. මොකද උදේ අපි ජොබ් එකට යනවා. ඉතින් හවස් වරුවේ සෙන්සුරාදා ඉරිදා නිවාඩු දවස් ටිකේ තමයි අපි මේක පොඩ ඉවර කරගෙන එන්නේ. ඉතින් දැන් මේකේ අවසාන හරිය තියෙන්නේ. ඉතින් මම හිතුවා මතක සටහනක් විදියට මේකේ වීඩියෝ එකක් දාලා තිබ්බනම් හොඳයි කියලා. දෙකහමාර විතර වෙලා පොඩි පොදයක් යනවා. ඉතින් අපිට අපේ වැඩේ කන්ටිනියු කරන්න බෑ මේ වෙදේකත් එක්ක. මම ස්කෑන් එක වහලා පොඩ්ඩක් උඩට ආවා අපිට මේ පාරේ තව කොච්චර දුරට ඉවර කරන්න තියෙනවද කියලා බලන්න. පොදේ ටික ටික වැඩි වෙනවා. ඉතින් මේ වැඩේ අපි මෙතනින් නතර කරලා ඉක්මනට ගෙදර යන්න තමයි හදන්නේ.
අඩුමාඩු දවස් ටිකේ පුළුවන් විදිහට මම වීඩියෝ ටික හදලා දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ආයි වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම සුබ සතියන්තයක්.